හරි ළමයි අපි දැන් පටන් ගමු 6 වෙනි ගාන මුදල් ප්‍රවාහ ප්‍රකාශය. එතකොට ඔයාලා දන්නවා මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය පුතේ ඇත්තටම මාර ලේසි ගානක් ඈ. ඒ කියන්නේ මේකට දෙන්න ඕන කාලය ඉතාමත් අඩු ගානක්. ඒ කියන්නේ ඔයාට පුළුවන් නම් මේක විනාඩි 7කින් 8කින් හදාගන්න ඔයාට මාර මේ අර කියන්නේ ටයිම් සේව් එකක් වෙනවා. හරිද? හරි. අපි පුතේ බලමු කොහොමද මේ මුදල් ප්‍රවාහ ඕනම මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් කොහොමද විනාඩි 8-9කින් අපි හදලා ඉවර කරන්න කියලා. රයිට්? හරි. පුතේ මේ ප්‍රශ්න පත්‍රයේ බලන්න සීමිත සල්ගාදු පොදු සමාගමේ මූල්‍ය ප්‍රකාශන දීලා තිනවා. සල්ගාදු සමාගමේ ඔන්න ආදායම් ප්‍රකාශන දීලා තිනවා පුතේ. ඊට පස්සේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය දීලා තිනවා. හරිද? ඔන්න හොඳට බලන්න මෙතනදී ජංගවත්කම් දීලා තිනවා. ජංගනෝනවත්කම් මේ සියල්ල දීලා තිනවා. ඒතර අතිරේක තොරතුරු දීලා තියෙනවා. ඒතර අවශ්‍ය වන්නේ LKS 7ට අනුව 2016 331 නවසන් වර්ෂය සඳහා ඍජු ක්‍රමයට පුතේ මෙතන මේ මුදල් ප්‍රවාහ ගානක ඔයාට තියෙන වැදගත්ම දෙයක් තමයි මොන ක්‍රමයටද හදන්නේ කියලා කියව ගන්න ඕනේ. එහෙම නැතුව හිතන්නකො ඔයා පුරුද්දට සාමාන්‍යයෙන් අපි ආස ඒත් එක්කම අපි ගොඩාක් හුරු වෙලා තියෙන්නේ ගණන් ගොඩාක් ඇවිල්ලා තියෙන්නේ වක්‍ර ක්‍රමයටනේ. එතකොට ඔයත් ආස වක්‍ර ක්‍රමයට හදන්න නේද? අර වෙනස්කම් අරගෙන නේද? කාර්ක ප්‍රාග්ධනය ගලපලා නේද? හැබැයි ඉඳලා ඩෝන් වල දුන්නොත් හදිසියෙන්වත් ඍජු ක්‍රමයට ඉවරයි. එතකොට ඔයා සමහර වෙලාවට හදාගෙන යනවා වක්‍ර ක්‍රමයට. හැබැයි අහලා තියෙන ඍජු ක්‍රමයට නම් ආය කතා කරලා වැඩක් නැහැ. යාළුවෝ ඉතින් හදන්න වෙනවා. එහෙනම් අපි බලමු කොහොමද මේක ඍජු ක්‍රමයට හදන්නේ කියලා. එතකොට ඍජු ක්‍රමයට නම් ඔයා දන්නවා ඍජුවම මුදලින් ලැබුව දෑ වෙනම අපි ගන්න ඕනේ. ඒත් එකම මුදලින් ගෙවුව දෑ වෙනම අපි ගන්න ඕනේ මුල ඉඳන් ආදායම් ප්‍රකාශය ඉඳන්. රයිට්? හරි. ඔය මොන දේ කරත් අපි පටන් ගන්නේ අතිරේක තොරතුරු වලින්. ඔයාලා මම ගහලා තියෙනවා ඔයා වෙනුවෙන් ආදායම් මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය. හරිද? එතකොට මේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය හදන විදිහ අපි බලමු. රයිට්? හරි. උදේ මෙහෙමයි. බලන්න අතිරේක තොරතුරු අපි මුලින්දන් කියවන්ගෙමු. බලන්න විකුණුම් තියෙනවා, විකුණුම් පිරිවැය දීලා තියෙනවා, දාලාභය සහ වෙනත් ආදායම් දීලා තියෙනවා, ආයෝජන ආදායම් කියලා 120ක්, විදාහාර වේදන් දීලා තියෙනවා, පරිපාල වේදන් දීලා තියෙනවා, මූල්‍ය වේදන් තියෙනවා, බදු පෙරලාභය දෙනවා, ආදායම් බද්ද දීලා තියෙනවා, ඒත් එක්කම කාල පරිච්ඡේද ලාභය දීලා තියෙනවා. ඒත් එක්කම පුතේ මෙතන ඔයාලට දීලා තියෙනවා සීමිත සල්ගාදු පොදු සමාගමේ 2016 මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය. හරිද? බලන්න ඉඩම් දීලා තියෙනවා. හරිද? පොඩ්ඩක් උඩින් දීලා තියෙනවා. අපි නිකන් පොඩ්ඩක් උඩින් දාගම ඉඩම් දීලා තියෙනවා. ගොඩනැගිලි පිළිවෙලට දීලා තියෙනවා නේද? සමුච්චයශය දීලා තියෙනවා. එක පිළිවෙලට නෑ. සමුච්චයශය මෙහෙම දීලා තියෙනවා. මේක දාත ලේසි ගන්නට උඩට. තොගේ හරි ණයගැතියෝ මුදල්. ප්‍රකාශ ප්‍රාග්ධනයේ සාමාන්‍ය කොටස් සංචිත සාමාන්‍ය කොටස් මෙතන උඩ තියෙන්නේ. සංචිත දීලා තියෙනවා ප්‍රාග්ධන සංචිත අන්න මේ අවුරුද්ද ප්‍රාග්ධන සංචිතයක් තියෙනවා. රඳවාගත් එපෙවුම් ජංගමනෝන වාක්‍යම් ද්විකාලීන ණය ජංගම වාක්‍යම් ණය හිමියෝ ගෙවිය යුතු පොලි ගෙවිත ආදායම් බදු සහ ගෙවිය යුතු උපරිත වියදම්. අතරක තොරතුරු සමාගමේ ආරම්භක දිනට ප්‍රථම වතාවට ප්‍රත්‍යාගරණය කරලා අතර මොනවද පුතේ? ඉඩම්. උතර බලාගන්න. ඉඩම් ප්‍රථම වතාවට ප්‍රත්‍යාගරණය කළ අතර එහිදී ප්‍රත්‍යාගරණ ලාභයක් ඇතිවිය. වසර තුලදී ඉඩමක් මෙලදී කියන දාත. එහෙනම් අපි ඉඩම් වල මූවමන්ට් එකෙන් ගන්න ප්‍රමාණ පුතේ ඉඩම් තියෙනවා 7500ක්. මම මෙහා පැත්තේ අඳිනවා. රයිට්. මම මෙහා පැත්තේ අඳිනවා ඉඩම්. ඉඩම් ආරම්භක ශේෂය තියෙනවා පුතේ. ඉඩම් ආරම්භක ශේෂය තියෙනවා 6000. රයිට්. ඔයාගේ ටියුට් එකේ අවසාන ශේෂයත් 7000 කියලා ඇත්තේ ඒක පුතේ 6000 කියලා ඇත්තේ ඒක 7500 කරගන්න. රයිට්. 7500ක් තියෙනවා අවසාන ශේෂය. ඒත් එක්ක පුතේ බලන්න ඉඩම් ප්‍රථම වරට ප්‍රත්‍යාගරණය කළ ලාභයක් ඇවිල්ලා තියෙනවා කියලා කියනවානේ. එහෙනම් ඒ ලාභය තියෙන්නේ කොහෙද? මෙන්න මේ ප්‍රත්‍යාගරණ සංචිතවල. මෙන්න මේ 500. එතකොට කොහොමද දෙනව ඇත්තේ? ප්‍රත්‍යාගරණ සංචිත ගිණුම බැර කරලා ඉඩම් ගිණුම හර කරලා ඇති. බලන්න 500යි ප්‍රත්‍යාගරණ. රයිට්. මෙතන මේක ආරම්භක ශේෂය, මේක පාගේ ශේෂය. පුතේ මේක තුලනය කරාට පස්සේ ඔයාලට ගන්න පුළුවන් වර්ෂය තුල මිලදී ගැනීම. බලන්න කීයද කියලා? 7500යි 7500යි මෙතන 6500යි කියන්නේ පුතේ කීයද? 1000යි. 1000යි මුදල්.
right 1000යි මුදල්. එහෙනම් ආයෝජන ක්‍රියාකාරකම් යටතේ ඉඩම් මිලදී ගැනීම කියලා අපි දාගන්න ඕනේ 1000ක්. ධනද ඍණද පුතේ අපි ඉඩමක් මිලදී ගන්නකොට ඔයාගේ සල්ලි එළියට යනවා. එහෙනම් පුතේ ඍණ. ඇයි මුදල් ප්‍රවාහය අපි දාන්නේ ගෙවන දේවල් ඍණ විදියටත් ලැබෙන දේවල් ධන විදියටත් දාන්නේ. පැහැදිලිද? right. ඊට පස්සේ ගොඩනැගිලි පිරිවැයට දීලා තියෙනවා ඉඩම් හරිය. ඉඩම් හරි ඒත් එක්කම ප්‍රත්‍යය සංසිඳත් හරි. පුතේ ගණන් හදද්දී ඔයා හදන හැම ගානෙම විභාග ගානේ හෝ වේවා ඔයා කරන දේවල් හරිනම් හරියට දාගන්න. එතකොට මුල ඉඳන් බලන් යද්දී හරි දාගෙන එනේම බලා ගන්න ඕනේ නැහැ. ඔය තමයි කාලේ කළමනාකරණය කරන විදිය. හරිද? right. එතකොට පළවෙනි එක හරි. දෙවෙනි එක පුතේ වර්ෂ තුලදී මෝටර රථයක් මිලදී ගෙන නැත. බලන්න මෝටර රථ පිරිවැය හරිය 2500 ඉඳන් 4900 වෙනකම් වැඩි වෙලා තියෙනවා. එතකොට කීයද? ඔන්න කැල්කියුලේටර් එක ගන්න 2500 ඉඳලා 4900 වෙනකම් 2500 ඍණ 4900 කියන්නේ ඍණ 2400. එහෙනම් මෝටර රථ මිලදී ගැනීම කියලා ආයෝජන ක්‍රියාකාරකම් වල දාන්න මෝටර රථ මිලට ගැනීම. කීයක් තියනද? 2400යි පුතේ ඍණ. ඇයි? ඔයා මෝටර රථයක් මිලදී ගන්නකොට මෝටර රථයේ ව්‍යාපාරය ඇතුළට එනවා. ඒත් එක්ක මොකද්ද වෙන්නේ? සල්ලි යනවා. හරිද? ඊට පස්සේ පුතේ ඊට පස්සේ ඒකටත් හරියට දාගත්තා මෝටර රථවලටත්. හරිද? මෙන්න 4900 ගාන ඉස්සරහින් දාගන්න. right? හරි. ඊට පස්සේ පුතේ තුන්වෙනි එක සමාගම 2015 6 තියෙන සාමාන්‍ය කොටස් 3000 එකක් රුපියල් 1000 බැගින් නිකුත් කර ඇත. right? සාමාන්‍ය කොටස් 30000ක් නේ. ඒතර කොටස් නිකුතු. හරිද? කොටස් නිකුතුව සාමාන්‍ය කොටස් 30000ක් එකක් රුපියල් 100 ගාන. එතකොට අපි පුතේ රුපියල් 1000 වලින් ගන්න හින්දා කෙලින්ම ගමු 3000යි කියලා නේද? අපි 3000 අපි 30000 කියලා ගමුකෝ. ලක්ෂ මිලියන් 3යි කියලා රුපියල්. එතකොට අපි කොහොමද ගන්න රුපියල් 1000 වලින්? එතකොට 3000යි. සාමාන්‍ය කොටස් නිකුත් කරපුවාම මොනවාද වෙන්නේ පුතේ? අපිට අපේ ව්‍යාපාරය ඇතුළට සල්ලි එනවා නේද? එහෙනම් සල්ලි එනවා. ඒක ධනාගයක් සල්ලි එනවා. ඒතර සාමාන්‍ය කොටස් නිකුත් කිරීම අපි ගන්න පුතේ මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ කොටස් නිකුතුවෙන් ලද මුදල්. කොටස් නිකුතුවෙන් ලද මුදල් රුපියල් 3000යි. ධනද ඍණද? ධන. පැහැදිලිද? right. ඔන්න තුන්වෙනි ගැලපිල්ලත් හරි. පැහැදිලිද? ආදායම් ප්‍රකාශයේ මූල්‍ය වේදම් තුල ඇතුළත් වෙත්තේ වර්ෂයට අදාළ බැංකු ණයයි. හරිද? වර්ෂයට අදාළ බැංකු ණයයි. ඊට කලින් බලන්න පුතේ මේ උඩ තියෙන මේ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය මේ වර්ෂය තුල වැඩි වෙලා තියෙන රුපියල් 3000. එහෙනම් ඒකත් හරි නේද? right. ආදායම් ප්‍රකාශයේ මූල්‍ය වේදම් තුල ඇත්තේ වර්ෂය තුල වර්ෂයට අදාළ බැංකු ණය. බලන්න පුතේ බැංකු ණය පොලිය කීයද කියලා මූල්‍ය වේදම් වල රුපියල් 100ක් තියෙනවා නේද? රුපියල් 100ක් තියෙනවා. එතකොට මේ රුපියල් 100 බලන්න බැංකු ණය පොලිය. දැන් අපිට හොඳට මතක තියාගන්න ආදායම් ප්‍රකාශයේ පුතේ තියෙන බැංකු ණය පොලිය අපිට ගන්න බෑ මුදලින් ගෙවූ ගාන විදියට. ඇයි ගන්න බැරි? ඒක වියදමනේ. එතකොට සමහර විට ගෙවිය යුතු ගාණක් තියෙන්නත් පුළුවන්. හදිස්සියෙන්වත් පුතේ ගෙවිය යුතු ගාණක් නැත්තම් එහෙනම් අපිට උපකල්පනය කරන්න පුළුවන්. right? මොකද්ද? ආදායම් ප්‍රකාශයේ තියෙන මුළු වියදමම සල්ලි වලින් ගෙවලා කියලා. හැබැයි මෙතන පල්ලෙහාට ගිහිල්ලා බලද්දි මේ බලන්න ගෙවිය යුතු පොලියක් තියෙනව නේද? ගෙවිය යුතු පොලියක් තියෙනවා පුතේ ආරම්භක ශේෂයකුයි අවසාන ශේෂයකුයි. එහෙනම් අපි ගහගමු ගෙවිය යුතු පොලිය ගිණුම. right? අපි ගහගමු ගෙවිය යුතු පොලිය ගිණුම. ගෙවිය යුතු පොලිය ගිණුම ගහගමු. පුතේ ගෙවිය යුතු පොලිය ගිණුමේ තියෙනවා ආරම්භක ශේෂයක් 60යි. right? බර පැත්තෙන් එන ශේෂය වගකීමක් හින්දා ඒත් එක්කම අවසාන ශේෂය එනවා පුතේ කීයක්ද? 50යි නේද? 50යි පාගේ. right? එතකොට වර්ෂයට අදාළ වියදම උඩින් දීලා තියෙනවා කීයක්ද? රුපියල් 100ක්. එහෙනම් ඒක දාගන්නවා පුතේ ගෙවිය යුතු පොලිය ගිණුමේ බර ශේෂයක් විදිහට. ඇයි? පොලි වියදම් ගිණුම හර ගෙවිය යුතු පොලිය ගිණුම බැර. right? එතකොට මේක තුලනය කරාට පස්සේ එන්න ඕනේ හර පැත්තේ. හරිද? 160යි 110ක් එනවා පුතේ. 110ක් එනවා මුදල්.
දැන් ඔයා මේකත් ගන්න එපා මේ කැල්කුලේටර් එක ගහලා පුළුවන් තරම් ඔයාට ගන්න පුළුවන් හැමදේම ඔයාගේ ඔළුවෙන් ගන්න බලන්න. ඒතකොට බැරි දේවල් විතරක් අර කොම්ප්ලිකේටඩ් අර ඔළුවෙන් එකතු කරන්න අමාරු දේවල් ඔයා කැල්ලකින් ගහලා ගන්න රයිට්. පුතේ මුදල් පොලි ගෙවීම මොන ක්‍රියාකාරකමක්ද? මූල්‍ය ක්‍රියාකාරකමක්ද? නෑ. අන්න ඔයාලා වරද්ද ගන්න තැන ඕක කෙලින්ම ණයක් ලබාගද්දි මූල්‍ය ක්‍රියාකාරකමක් විදියට දානවා. එතකොට ඔයා මොකද්ද කරන්නේ? පටලගෙන දා ගන්නවා කොහෙද? මූල්‍ය ක්‍රියාකාරකම් වල ලකුණු හම්බෙන්නේ නැහැ. පුතේ ගෙවූ පොලි එන්නේ හොද්දට මතක තියාගන්න. ගෙවූ පොලි ගෙවූ බදු එන්නේ කොහෙද? මේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වල 110යි. දන්නද රින්නද පුතේ රින්න ඇයි ගෙවලා තියෙන්නේ? ගෙවලා. පැහැදිලිද? රයිට්. එතකොට අපි ඒකටත් හරියට දාගෙන යමු. ඊට පස්සේ සමාගම් වර්ෂය තුළ අතුරු ලාභාංශ ගෙවා ඇත. කොහොමද පුතේ ඒක හොයාගන්නේ අපි? අතුරු ලාභාංශ අපි කොහෙද දාන්නේ? සමාගම් ගණන් හතරකට ඔයගොල්ලන් දන්නවා. පුතේ අතුරු ලාභාංශ දාන්නේ කොහෙද? හිමිකම් වෙනස් වීමේ ප්‍රකාශය කොහෙද දාන්නේ? හිමිකම් වෙනස් වීම ප්‍රකාශය අපි දාන්නේ රඳවාගත් ඉපයුම් වල. අපි හින රඳවාගත් ඉපයුම් කොටසක් ගහමුද? උද්ෘතයක්. රඳවාගත් ඉපයුම් ඔන්න උද්ෘතයක් ගැහුවා. රයිට්. ආරම්භක ශේෂය දීලා ඇති. රයිට්. අවසාන ශේෂය දීලා ඇති. බලන්න ගාන. රයිට්. රඳවාගත් ඉපයුම් පොතේ ආරම්භක ශේෂය තියෙනවා 2000. රයිට්. ආරම්භක ශේෂය තියෙනවා 2000. අවසාන ශේෂය තියෙනවා පුතේ 2300. වැඩි වෙලානේ 2300 වෙනකම්. එතකොට කොහොමද අපි හොයාගන්නේ මේ අතුරු ලාභාංශ? මාර ප්‍රශ්නේ. අතුරු ලාභාංශය ගෙවුවනම් අඩු වෙන්න එපයි. ඔයාලට අමතකුණ දෙයක් තියෙනවා. මොකද්ද? මේකට පුතේ ආරම්භක ශේෂයට අපි එකතු කරනවා මොනවද? වාර්ෂික ලාභය කොහොම එකතු කරාද? නෑ නේද? බලන්න කීයද කියලා වාර්ෂික ලාභය 920යි. 920ක් එකතු කරන්න ඕනේ. දැන් බලන්න 2920 ඉඳලා 2300 වෙනකන් අඩු වෙලා තියෙනවා. ඔන්න ගහලා බලන්න. 2920 ඉඳලා අඩු වෙලා තියෙනවා 2300 වෙනකන්. පුතේ 620 එක ගෙවලා තියෙනවා මොනවද? 620 එක ගෙවලා තියෙනවා අතුරු ලාභාංශයක්. පුතේ අතුරු ලාභාංශ කියන්නේ මූල්‍ය ක්‍රියාකාරකම් යටතේ දාන්න ඕනේ. ඒ කොටස් කාරවන්ටනේ ගෙවන්නේ. එහෙනම් අතුරු ලාභාංශ කියලා ලාභාංශ පුතේ අපි ගෙවලා තියෙන්නේ 620ක්. අපි ගෙවලා තියෙන්නේ එතකොට ඍණ විදියට එන්නේ. එතකොට මතක තියාගන්න නෑ අතුරු ලාභාංශ ගෙවීම අපි ඍණ විදියටයි දාන්නේ. දැන් මේ මගේ ස්පීඩ් එකකින්ම කරන් යන්නේ. මේක තමයි ඔයාලට ස්පීඩ් එක හඳුන ක්‍රමය. එතකොට මේ ස්පීඩ් එකට කරේ නැත්තම් පුතේ ඔයාලට A level පේපරේ බැරි වෙනවා. හරිද? ඒ නිසා මේ ස්පීඩ් එකටම කරගෙන යන්න. මෙහෙමයි. මම මෙච්චර ස්පීඩ් එකෙන් මෙතන කරනවා. මීටත් වඩා ස්පීඩ් එකෙන් ඔයා කරලා තියෙන්න ඕනේ. මේ වෙද්දි හරිනම් මම මේ ටික හදද්දි ඔයා මේ මට්ටමේ ඉන්න ඔයා මේ පේපරේ මේ ගාන ඉවර කරලා තියෙන්න ඕනේ. බැලන්ස් කරලා තියෙන්න ඕනේ. පැහැදිලිද? රයිට්. ඔන්න අපි රඳවාගත් ඉපියුණුත් ගත්තා. සමාගමේ අතුරු ලාභාංශ පස්වෙනි ගැලපිල්ලත් ඉවරයි. හයවෙනි ගැලපිල්ල පුතේ සියලු විකුණුම් සහ ගැනුම් ණය පදරම් වල සිදු කරනු ලබයි. මාත් ලේසි. පුතේ සියලු විකුණුම් හා ගැනුම් ණය පදරම් වල සිදු ඇයි මෙහෙම දෙයක් දීලා තියෙන්නේ? ඔයාලට මතකයි ඍජු ක්‍රමයේ යටතේ පුතේ මෙහෙයුම් ක්‍රියාකාරකම් ගණනය කරද්දී අපි දානවා මොනවද? අත්පිට ගැනුම් දානවා, අත්පිට විකුණුම් දානවා, ණයගැතියන්ගෙන් ලැබීම්. ඒත් එක්කම පුතේ ණය හිමියන්ට ගෙවීම් නේද? එතකොට මෙතනදී ගාන දීලා තියෙනවා නම් අත්පිට ගැනුම් කිසිම දෙයක් නැහැ, ණයට ගැනුම් කිසිම දෙයක් නැහැ කියලා. එහෙනම් ඔයා මොකද්ද කරන්න ඕනේ? ඔයා හොයා ගන්න ඕනේ ණයගැතියන්ගෙන් ලද මුදල් සහ ණය හිමියන්ට ගෙවූ මුදල්. අපි කොහොමද හොයන්නේ පුතේ? අපි ගහ ගන්න ඕනේ එකට ණයගැති ගිණුමකුයි ණය හිමි ගිණුමකුයි. රයිට්? ණයගැති ගිණුමකුයි ණය හිමි ගිණුමකුයි. රයිට්? බලන්න ණයගැති ගිණුම් ණය හිමි ගිණුම් ආරම්භක ශේෂයන් දීලා තියෙනවා. හරිද? ණය ගැතියෝ ඉන්නවා පුතේ ආරම්භක 1000යි අවසාන 1200යි. රයිට්? ආරම්භක 1000යි අවසාන 1200යි පාගේ. රයිට්? ආරම්භක හර පැත්තේ ඉන්නේ අවසානයේ බර පැත්තෙන් පාගේ එන්නේ. ඒත් එක්ක පුතේ ණය හිමියෝ දීලා තියෙනවා 1030ක්.
1030ක් ආරම්භක ශේෂය අවසාන ශේෂය දීලා තියෙනවා පුතේ කීයක්ද 880ක් 880ක් එහෙනම් ඔයා මොකද්ද කරන්න ඕනේ ණයගැති ගිණුමට පුතේ හර වෙනවා වර්ෂයේ සියලුම විකුණුම් ඇයි ගානේ කියලා තියෙනවා සියලුම විකුණුම් ණය පදනම් මත වේ කියලා එහෙනම් සියලුම විකුණුම් මොකද්ද කරන්නේ විකුණුම් අපි හර කරන්න ඕනේ ණයගැතියන්ට බලන්න කීයද කියලා විකුණුම් 8300යි 8300යි හරිද හරි ඒත් එක්කම අපි පුතේ සියලුම ගැනුම් මොකද්ද කරන්න ඕනේ සියලුම ගැනුම් අපි බැර කරන්න ඕනේ දැන් මාර ප්‍රශ්නේ ගැනුම් අපි දන්නේ නැහැ දැන් මේක ගැනුම් දීලා නැහැනේ මෙතන අපිට දීලා තියෙන පුතේ විකුණුම් පිරිවැය ඔන්න අපිට තව ස්ටෙප් එකක් ඉස්සරහට ගිහිල්ලා අපිට විකුණුම් පිරිවැයත් හොයන්න වෙනවා කොහොමද විකුණුම් පිරිවැය හොයන්නේ මාර්ලේසිය පුතේ විකුණුම් පිරිවැය සමානයි කොහොමද හොයන්නේ විකුණුම් පිරිවැය සාමාන්‍යයෙන් හොයන්නේ කොහොමද අපිට විකුණුම් පිරිවැය දීලා තියෙනවා විකුණුම් පිරිවැය හොයන්නේ ආරම්භක තොග ධන ගැනුම් ඍණ අවසාන තොග ආරම්භක තොග ධන ගැනුම් ඍණ අවසාන තොග පුතේ මේ ආරම්භක තොග අපිට දීලා තියෙනවද දීලා තියෙනවා නේද මේ බලන්න ආරම්භක තොගේ පුතේ 1100යි 1100යි අපිට හොයාගන්න ඕනේ ගැනුම් නේද මේ ගැනුම් හොයාගත්තාම මේක කෙලින්ම ගිහලා මෙතන පාක් කරන්න පුළුවන් නේ අවසාන තොගේ දීලා තියෙනවා කීයක්ද අවසාන තොගේ දීලා තියෙනවා පුතේ 800ක් 800ක් right එතකොට මේකේ ආරම්භක තොගේට ගැනුම් එකතු කරලා අවසාන තොගේ අඩු කරාට පස්සේ විකුණුම් පිරිවැයනවා උඩ දීලා තියෙනවා බලන්න විකුණුම් පිරිවැය 4900යි නේද 4900යි එහෙනම් කොහොමද අපි හදන්නේ 4900ට එකතු කරනවා 800ක් අර යට ඉඳන් උඩට එකතු කරන්න ඕනේ 4900ට එකතු කරන්න ඕනේ 800ක් එතකොට 5700යි 5700න් අඩු කරන්න ඕනේ 1100ක් 4600යි 4600යි දැන් හදලා බලන්න 4600යි 4600යි 1100යි කියන්නේ 5700යි 5700න් 800ක් ගියා කියන්නේ 4900යි එහෙනම් මේ හොයාගත්ත ගණන් කෙලින්ම ගිහිල්ලා අපි දානවා මෙතනට 4600යි 4600යි ඊට පස්සේ මෙතන මේ වට්ටම් අරවා මේවා කිසි දෙයක් ගැන අපිට දීලා නැහැ තොරතුරක් එහෙනම් අපිට පුළුවන් පුතේ කෙලින්ම මේක තුලනය කරලා මුදල් ශේෂයන් ලබා ගන්න right එතකොට මුදල් ශේෂය ණයගැතියන්ගේ ලද මුදල් එන්න ඕනේ මෙහා පැත්තේ හරිද ණය හිමියන්ට ගෙවූ මුදල් එන්න ඕනේ මෙහා පැත්තේ බලමු එකතු කරලා 8300යි 1000යි 9300යි right 9300යි 9300 1200ක් ගියා කියන්නේ කීයද 100යි 8100යි හරිනේ 8100යි 9100යි 9300යි පුතේ මේ තියෙන්නේ ණයගැතියන්ගේ ලද මුදල අපි කොහෙද දාගන්නේ මෙහෙයුම් ක්‍රියාකාරකම් වල දාගන්නවා ණයගැති ලැබීම් කියලා 8100යි 8100යි ධනදරිනද ධන ඇයි ණයගැතියන්ගේ මුතේ මුදල් ලැබෙනවා ණයගැතියන්ගේ මුදල් ලැබෙනවා right ඊට පස්සේ ණය හිමියන්ට ගෙවීම බලන්න 4600යි right 4600යි ධන 1030යි ඍණ 880යි 4700 4750යි හරිනේ එතකොට කොහොමද එන්නේ එකතුව 0යි 3යි 6යි 4630යි එතකොට හරිනේ 0.8.13 එකක් විතර 8.8.16 6යි 4යි right එතකොට 4750 තමයි පුතේ ණය හිමියන්ට ගෙවූ ගාන right ණය හිමියන්ට ගෙවූ ගාන ණය හිමියන්ට ගෙවීම ණය හිමි ගෙවීම් කියලා අපි දාගන්නා පුතේ කීයක්ද 4750යි මෙතනදී ඕගොල්ලන්ට වැරදෙනම දෙයක් තමයි මොකද්ද අමතක වෙනවා ඍණ දාන්න ගෙවීමක් නා ඍණ දාන්න ඕනේ 150කට ළමයින්ට පුතේ අමතක වෙනවා දන්නේ නැතුව නෙමෙයි අමතක වෙනවා ඒක නිසා මතකව දාන්න ඕනේ එක්සෑම් රෂ් එකට ඕක අමතක වෙනවා ඒක සාධාරණයි හැබැයි මතක් කරගන්න ඕන මතක් කරලා දාන්න පුළුවන් වෙන්න ඕනේ right
හරි. එතකොට ඒ ටික හරි. එතකොට ඔක්කොම පුතේ අපි ගැළපිලි ටික කරා. හරිද? ඔන්න අපි මුල ඉඳන් හරි දාගෙන ආව දේවල් ටික බලමු. විකුණුම් ගත්තා, විකුණුම් පිළිවෙල ගත්තා, දල්ලාභය ගත්තා, ආයෝජන ආදායම. අන්න ආයෝජන ආදායම පුතේ අපි ගත්තේ නෑ 120ක් තියෙනවා. එතකොට 120ක් තියෙනවා බලමු අපි මුදලින් කීයක් ලැබිලාද කියලා. නේ? මේ තියෙන වාර්ෂික අදාළ ආදායම අපිට ඕන පුතේ මුදලින් ලද ආදායම නේද? බලන්න ලැබිය යුතු ආදායම මොන හරි තියෙනවද කියලා. ගෙවිය යුතු ආදායම මොකද? උපජිත එහෙම මොකුත් නැහැ නේද? එහෙම මොකුත් කියලා නැහැ. එහෙනම් අපිට මේ 120ම අපිට මුදලින් ලැබුණා කියලා උපකල්පනය කරන්න පුළුවන්. right? ඇයි ලැබිය යුතු ගාණක් නැහැනේ. ලැබිය යුතු ගාණක් තිබ්බනම් අපිට පුළුවන් හිතන්නකෝ ආයෝජන ආදායම ලැබිය යුතු 150ක් දීලා තියෙනවා නම් නැත්නම් මේ 20ක් දීලා තියෙනවා නම් අපිට පුළුවන් ඇත්තටම හම්බුනේ 100ක් කියලා උපකල්පනය කරන්න පුළුවන්. ඒක ඇත්තටම හම්බුලා 100යි. හැබැයි මෙතන එහෙම කියලා නැහැ. එහෙනම් ආයෝජන ආදායම පුතේ ආයෝජන ආදායම 120ක් ධනද ඍණද ධන. ආයෝජන ආදායම ධන. ඊට පස්සේ බෙදා හැරීමේ වියදම් පරිපාලන වියදම් 900යි 1200යි. බලන්න පුතේ අපි කියවන් ගද්දි උපචිත වියදම් තිබ්බ නේද? දැන් අපිට ගහගන්න වෙනවා. right? උපචිත වියදම්. පුතේ ආරම්භක උපචිත වියදම තියෙනවා 60ක්. හරිද? අවසාන උපචිත වියදම තියෙනවා 70ක්. ගෙවිය යුතු පාගේ මේ ආරම්භක. දැන් අපිට මෙතන කියලා ලෑනේ මොකෙන් උපචිත කියලා. එතකොට පුතේ අපි මේ වගේ අවස්ථාවක මේ දෙකම දා ගන්න ඕන. right? බෙදා හැරීම වියදම් 900යි පරිපාලන වියදම් 1200යි. බෙදා හැරීම වියදම් 900යි පරිපාලන වියදම් 1200යි. පරිපාලන වියදම් 1200යි. හරි. ඒ ටික ගත්තා. හරිද? පුතේ තව පොඩි අවුලක් තියෙනවා. ඔයා දන්නවා මේ වියදම් වලින් අපි දැන් හිතන්නකෝ දැන් මේක තුලනය කරලා ශේෂයක් ආවට පස්සේ මේක තුලනය කරලා අපි ශේෂය ගමුකො නිකන් 1200යි 900යි 60යි 1200යි ධන 900යි ධන 60යි සමානයි 2160යි නේද? right? 2160යි 2160යි 2160න් 70ක් ගියපුවාම කීයද? 2090ක් එනවනේ. right? මේ 2090 පුතේ අපිට උපකල්පනය කරන්න බෑ. අපිට ගන්න බෑ සම්පූර්ණයෙන්ම ගෙවපු වියදම කියලා. මොකක්ද හේතුව? කියන්න දන්නේ කෙනෙක් ඉන්නවා. right? පුතේ මේ වියදම් ඇතුලේ තියෙනවා මුදලෙන් නොගෙවූ වියදම්. right? මුදලෙන් නොගෙවූ වියදම් තියෙනවා. හොඳ උදාහරණය තමයි වා දැක්කා ඔය දැන් කියවන් එද්දී ෂය. right? ෂය බලන්න ෂය. පුතේ ගොඩනැගිලි සමුච්චිත ෂය තියෙනවා 1000 ඉඳන් 1200 වෙනකම් වැඩි වෙලා. right? මෙතන ලියන්නම් ගොඩනැගිලි ෂය. ගොඩනැගිලි ෂය තියෙනවා පුතේ 1000 ඉඳලා 1200 වෙනකම් 200ක් වැඩි වෙලා. ඒත් එක්කම හරිද? මෝටර රථ සමුච්චිත ෂය තියෙනවා 750 ඉඳන් 1300 වෙනකම් වැඩි වෙලා. එතකොට කීයද? 750 ඉඳන් 1300 කියන්නේ පුතේ 550කින්. right? රථ ෂය. එතකොට බලන්න මෙතන පුතේ 750කින් 750ක් තියෙනවා මුදල්මය නොවන වියදම්. එහෙනම් ඒක පුතේ ඒක අපි වෙනම දාගන්න ඕන. right? ෂය දාන්න ඕනේ 750ක් මුදල්මය නොවන වියදම්. හරිද? ඊට පස්සේ ඉතිරි ගාන තමයි මුදලින් කළ වියදම 1340යි. මේ තමයි පුතේ මුදල්. මුදලින් ගෙවූ වියදම් කොහෙද යන්නේ? මෙහෙයුම් ක්‍රියාකාරකම් යටතේ දානවා මෙහෙයුම් වියදම් ගෙවීම 1340යි. ධන නෙමෙයි පුතේ ඍණ. උත්තට මතක තියාගන්න ඕනේ ඍණ. පැහැදිලිද? right අපි යන් ආය බෙදා හැරීම වියදම් ගත්තා පරිපාලන වියදම් ගත්තා. බදු පුතේ බද්ද තියෙනවා 400ක්. එතකොට කොහොමද දාන්නේ බදු? මෙතනින් අදිනවා ගෙවිය යුතු බදු. එතකොට 400ක් තමයි වර්ෂයේ බදු වියදම. බලන්න ආරම්භක ගෙවීමක් තියෙනව නේද? පල්ලෙහා තිබ්බ මතකද? අපි දැන් අර කියවන් යන එකේ ප්‍රතිඵලය තමයි පුතේ මේක. අර මං කිව්වේ හැම ගාන කියවන්නම කලින් මුල ඉඳන් තප්පර ගානක් අරගෙන අපි දාගන්න ඕන ඔළුවට මොනවද තියෙන්නේ කියලා. එතකොට තමයි අපිට අර යම් කිසි දෙයක් අහු වෙනකොට ඉස්සරහා මොනවද තියෙන්නේ කියලා අහු වෙන්නේ. right?
පුතේ ගෙවිය යුතු ආදායම් වල තියෙනවා ආරම්භක 100යි අවසාන 200යි. ආරම්භක 100යි අවසානය 200යි පාගේ. එතකොට අපිට ගන්න පුළුවන් මේක තුලණය කළා right මේක තුලණය කළා 500යි 500යි 300යි ගෙවූ බදු මුදලින් ගෙවූ බදු. පුතේ ඒක කොහෙද දාන්නේ? එතනට වෙනම තනක් තියෙනවා රුපියල් 300යි ධනද ඍණද ඍණ right ගෙවූ බදු 300යි. පැහැදිලිද? එන්න අද මූල තත්ත්ව ප්‍රකාශනයේ ඩම් ගත්තා, ගොඩනැගිලි පිළිවෙල ගත්තා, ගොඩනැගිලි සමුච්චේෂය ගත්තා, රත ගත්තා, රත සමුච්චේෂය ගත්තා. ආයතන බාන්න පුතේ වෙනසක් නැහැ. එතකොට ආදාළ වෙන්නේ නැහැ. තොග ගත්තා. අපිට මුදල් ගන්න අවශ්‍ය නැහැ. දැන් මුදල් ආරම්භක ශේෂය 400ක් කියලා දාන්න පුළුවන් ඈ. මුදල් ආරම්භක ශේෂය මෙතන දාගන්න පුළුවන් 400ක් විදියට. බලමු අපි අවසාන ශේෂය එනවාද කියලා. 600ක් නෙවෙන්න ඕනේ නේ. right? ප්‍රකාශ ප්‍රාග්ධනයේ සාමාන්‍ය කොටස් ගත්තා, සංචිත ගත්තා, රඳවාගත් හිමින් ගත්තා, ජංගම වන වාක්‍යම් වල පුතේ දිගු කාලීන ණය අඩු වෙලා තියෙනවා 500කින්. ඒ කියන්නේ පුතේ ණය අඩු වෙනවා කියන්නේ අපි සල්ලි ගෙවලා කියන එක නේද? ණය අඩු වෙලා තියෙනවා කියන්නේ අපි සල්ලි යාට ගෙවලා කියන එක. එහෙනම් ගෙවූ ණය කියලා දාගන්න මූල්‍ය ක්‍රියාකාරකම් වල 500ක් ඍණ. ගෙවූ ණය කියලා 500ක් ඍණ. ගෙවූ ණය කියලා දාගන්න 500ක් ඍණ. හරි. එතකොට දීර්ඝ කාලීන ණය හරි ජංගම වාක්‍යයෙන් පොතේ ණය හිමිව අපි ගත්තා. ආදායම් බදු ගත්තා. උපචිත බදු උපචිත වියදම් අපි ගත්තා. පැහැදිලිද? right. එතකොට පොතේ එනවා කීයක්ද? ඔක්කොම ටික අපි ගත්තා. දැන් දින එකතු කරන්න. 8100යි 4750 1340යි. 8100යි ඍණ 4750යි ඍණ 1340 2010යි නේ. 2010යි ධන ගෙවූ බදු ගෙවූ පොලි 410ක් ඍණ. එතකොට එනවා පුතේ මෙහෙම ක්‍රියාකාරකම් වලින් ජනනය වූ ශුද්ධ මුදල් ප්‍රවාහය වෙනවා කීයක්ද? 0.1600ක් right. එතකොට කොහොමද යන්නේ? එතකොට මෙතන එනවා කියන්නේ 2400යි 3400යි 3400 120ක් ගියපුවාම 3280යි නේ. 3280යි දානද රිනද රින 3000න් 680යි 500කුයි අඩු වෙන්න ඕනේ නේද? 3000න් අඩු වෙනවා 620යි 500යි. එතන නා පුතේ 1880ක් 1880ක් දානද රිනද දාන. එහෙනම් මේක ගත්තා මේක ගත්තා මේක ගත්තා මේ තුන එකතු වුණා 1200යි ධන 1200යි ධන 1880යි ඍණ 3280යි 3280යි. පුතේ ධන 200ක් එනවා. ධන 200ක් එනවා 200යි 400යි 600යි. බලන්න මේක හරියටම සමානයි මොකටද? මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ මුදල් වලට. එතකොට ඔයා දන්නවා පුතේ සමහර ගණන් තියෙනවා ඔයාට විභාග ශාලාවෙන් එළියට යද්දිම බලා ගන්න පුළුවන් හරිද වැරදිද කියලා. උදාහරණයක් විදිහට සමාගම් ගාන හරියට හදුවා නම් ඔයාට බැලන්ස් වෙනවා. හැබැයි මෙහෙමයි ඉතින් සමහර වෙලාවට ඔයා වැරදියට හැදුවත් අර ඩබල් එන්ට්‍රි හරිනම් හරහා බැර සමානයි නම් ඒක තුලනේ වෙනවා. ඒක වෙනම කතාවක්. ඒත් එක මේක මුදල් ප්‍රකාශය. මුදල් ප්‍රකාශ අපිට දක්කටම කියන්න පුළුවන් ඔයා හරියට හැදුවා නම් පුතේ මේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ තියෙන අවසාන ශේෂයට ඔයාගේ මේ මුදල් ප්‍රකාශයේ අවසාන ශේෂය හරියටම සමාන විය යුතුමයි. හරියට හරියට සමාන විය යුතුමයි. එහෙනම් මේ විදිහට හදන්න ඕනේ. ඉක්මනට කෙටි කාලයක් ඇතුළත ඔයාට ස්ටෙප් ටිකක් තියෙනවා මම කියන්නම්. ඔයා මුල ඉඳන් ගාන කියවන්න විනාඩියක් අරගෙන එකින් එක හොද්දට ඔළුවට දාගෙන කියවන්න ඕනේ. ඊට පස්සේ අතරේක තොරතුරු බලන්න කලින් ඔයා බලන්න ඕනේ මොකද්ද? ආදායම් ප්‍රකාශය කියවුවා, මූල තත්ත්ව ප්‍රකාශය කියවුවා, අතරේක තොරතුරු බලන්න කලින් ඔයා කියවුවා මොකද්ද ක්‍රමය කියලා. ක්‍රමය කියලා ගහගත්ත රූල් කරගත්තා. ඊට පස්සේ අතරේක තොරතුරු වලින් පටන් අරගෙන හදාගෙන ගියා. පැහැදිලිද? ඕක තමයි පුතේ මුදල් ප්‍රවාහ ප්‍රකාශය.